උන් කැලෙන් පිට වුණාද? ඔව් නාරංගා. පුජුවඩ. පොළොව මීට පල්ල. ඉරිතා බෙනර සඳුදා මානකත. අඟහරු පුතට පුව පුටු නැකත. ජමයිදීන්ගේ හේවායෝ කැලේ පීරලා ගියා අපේ හමුදුනේ. ඒත් අපි වෙඩි බින්දේ නෑ. ඒත් වෙඩි සද්දයක් ඇහුණා නාරංගා. මටත් ඇහුණා. ඒත් එක නිකන් තිබ්බ වෙඩිල්ලක් වෙන්න ඕන අපේ හමුදුනේ. උවමනාවක් වුණොත් අර උන්ට වෙඩි තියන්න එපා නාරංගා. එහෙම වෙඩි තිබ්බොත් උන් දැනගන්නවා අපි ආරක්ෂා කළ යුතු කෙනෙක් මේ වනාන්තරේ ඉන්න බව. මමත් එහෙම හිතුවා අපේ හමුදුනේ. මට නාරංගගෙන් වෙන ඉල්ලීමක් කරන්න තියෙනවා. කියන්න අපේ හමුදුනේ. අපි මෙහෙන් පිට වෙලා මුලින්ම යන්නේ තමන් කඩුවට. ඒ යන්නේ මෙච්චර කාලයක් අපි අනුගමනය කරපු පාරේ නෙමෙයි. සෑහෙන දුරක් යනතුරු අපිට අලුත් පාරක් එලි කරන්නට වෙනවා. ජෙමයිඩීන්ගේ හේවායෝ නොදන්න පාරක්. ඒක පරණ යුද උපක්‍රමයක් අපේ හමුදුනේ. පරණ දේවල් තමයි නැවත නැවත භාවිතා වෙන්නේ. අපි අලුතෙන් පාරක් කපන්න අපේ හමුදුනේ. අවසරයි. රත්නත් රෙඩි. මෙතන බලාපොරොත්තුෙන් රැකගෙන ඉන්න බව මට දැනුණා. මම මග රැකගෙන හිටියේ මට කොයි වෙලේ තාඩපාලි කියනවා. තීරණයක් ගන්න අදහසක් නැහැ. ඇයි මං ටිකේට මංගල ඇඳුම ගෙනත් දුන්නේ? ඇඳුම් ඇඳගෙන මට සොහොනට යන්නද කියන්නේ? ගේ පිදුරු හේවිලි කරලා භාවරයි. ඇටි ගන්නට විතරයි තියෙන්නේ. දරාමණිකේ ස්වර්ණපාලි මණිකේ එහෙම මාතලෙන් කොහෙදෝ යන්න ලෑස්ති වෙනවා. එහෙම වුණොත් මමත් යන්නද? මං දැන් කීවනේ මැටි ගන්නට විතරයි තියෙන්නේ කියලා. ඔන්න මං කීවා. ආයේ නොකිය ගියා කියලා මට නෝක්කාඩු එහෙම කියනව නෙමෙයි. ඇත්ත. අපිව හේන් වලින් එලවලත් දැන් දෑ අවුරුද්දක් ගෙවුණා. මං හෙටම ගිහී මැටි ගාවන්න. මන් නොමැරි බේරුනේ උඹේ සෙනෙහසින් දවෙන්න. අක්කණ්ඩි මං ගැන එහෙම බලහත්කාරයෙන් තීරණ ගන්නවට මං කැමති නෑ. මං කීවනේ ඒක මගේම තීරණයක් නෙවෙයි කියලා. දූල්ලාවේ මාමණ්ඩිය ඇතුළු හැමෝගෙම තීරණයක්.
ඒ වුණාට ඒ මංගල්‍ය වෙන්නේ නැහැ. මට කියන්න පුළුවන් ද ඇයි කියලා? ඒක අනුන්ට ඕන විදිහට මම පාවිච්චි කිරීමක්. අප්පච්චි IND වෙනුවෙන් නිදහසේ සේවයක් කරන්න මටත් ඉඩ දෙන්න. ඉතින් නගණ්ඩි කරන කිසි දෙයකට අසුරුමාන බාධාවක් වෙන එකක් නැහැ. ඇයි අක්කණ්ඩි ආපහු Taman කඩුවට යන්නේ? මලයන්ඩිගේ ආරක්ෂාවට. එහෙ ගිහින් ආපහු සේනාවක් හදන්න. හේත් එක්කම ඒ පළාතේ වැව්වමුණු 2-3ක්වත් පිළිසකර කරන්න ඕනේ. අක්කණ්ඩිත් මෙහෙන් යනවා නම් මේ ගෙදර ඉතිරි වෙන එකම පිරිමියා මම. ඒ වගේම පරණගම ආරච්චිලා වලව්වේ ඉතිරි වෙන එකම නිලමෙත් මම. මං ඒ වගකීම බාර ගන්නවා. හැබැයි ඒ අසුරුමාන්නගේ කුමාරි හාමි හැටියට නම් නෙවෙයි. ඒ කියන්නේ නගණ්ඩි අසුරුමාන්න එක්ක සරණ යන්නේ නැහැ. නෑ. මිනිස්සු ගානකකින් බේරිලා මම මේ වලව්වට ආවේ වගකීමක් දරන්න හිතාගෙන. ඒ ආරච්චිලා පරම්පරාවේ වගකීමක්. මං අසුරුමාන්න එක දී කියන්නේ නෑ. ඒත් මට ඒක යාට කියන්නත් බෑ. මේ ගෙදර හැමෝම හිතුවක්කාරයි. රාජකීය ලේනේ. අපේ පින්තූර ගහලා අල්ලගෙන තියෙන අසුරුමාන. ඒක දැකෝ බවට අපේ හේවල් සාක්ෂි දරනවා කැප්ටන්. අසුරුමාන කියන්නේ අපේ ජුඩිෂල් කවුන්සිල් එකේ සමාව දුන්න හිටපු ඔෆිසරෙක්. දැන් පරණගම ආරච්චි වසම් බාර වෙන්නේ මිනිහා. එයා කැරලිකාරයා. අසුරුමාන අපේ ආණ්ඩුවේ හතුරෙක් කැප්ටන්. අපි හතුරව කොහොම හරි අල්ල ගන්න ඕන. මාතලේට ඇවිදින මං හිතුවා අයියන්ගේ මුණ ගැහෙන්න නැතුව මේ යන්න වෙයි කියලා. අපි මෙයාට මාතලේ නවතින්න කීවා. කොයිටි කැමති නැහැනේ. නගණ්ඩි පිටත් වුණාද කියලා බලන්න ආවේ. ගේ මගට ඇරලවන්න. මං හෙට උදේන් පිටත් වෙනවා. මාව මගට ඇරලවන්න කවුරුත් දෙන්න ඕනේ නෑ අයියන්ඩි. මං කැමති අයියන්ඩි මාත් එක්ක මාම්පිටිය වලව්වට යන්න එනවනම්. අමතක කරන්න එපා අයියන්ට එහෙත් බලව්වක් තියෙන බව. මගේ නගණ්ඩි හැමතිස්සෙම කලබල කරනවා. මොකද්ද ප්‍රශ්නේ? අයියන්ඩි ආරච්චිලා වලව්වේ ස්වර්ණපාලිව සරණ පාවා ගන්න කැමතියි කියලා කියපු නිසායි මම මේ ඥාති කතා බහට ආවේ. මං එහෙම කතා බහක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අයියන්ඩි මොනවද මේ කියන්නේ? පරණගම ආරච්චිලා වලව්වට වඩා මේ වලව්වට වඩා මාම්පිටිය වලව්වේ අපිට ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා. මේ හැමෝටම වඩා සිරිත් විරිත් රකින්න අපි සෙන්කඩකල පුරවරේ රජවාසල මිනිස්සු. දැන් නගණ්ඩි කතා බහ කරානේ. ඔව්. ස්වර්ණපාලි අයව සරණ පාවා ගන්නෙ නෑ. එයාලා නංගිව ජෝඩු කරනවා. ස්වර්ණපාලි මට කෙලින්ම කිව්වා අයව සරණ පාවා ගන්නෙ නෑ කියලා.
රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා වැඩ කරන මගේ අයියන්ඩි මාතලේ කුමාරි හාමි කෙනෙකුට බාල්දි වෙනවට මම කැමති නෑ. අයියන්ඩි මාත් එක්ක යන්න ඉන්න පුළුවන්. නගණ්ඩි ඔය මගුල් තුලා නොකරෙන්න පුළුවන්. මම මෙහාට වෙලා ඉන්නේ ජාති කාටනක් පස්සේ මිසක් හීර පස්සේ නෙවෙයි. ඒ වුණාට මං කියපු දේ මතක තියාගන්න. විසෝනෙන්ද මට ගිහින් කතා කරන්න. යන්න. බණ්ඩාර නිලමේ නෙමේ. අනේ මට අඳුර ගන්න බැරුණා. සමා වෙන්න ඕනේ. දැන් ඉතින් අපි වයසනේ ඇස්පෙනීමත් දුර්වලයි අපි. ඒත් දැන් සරණ මාතලේ තියෙන ප්‍රසිද්ධම පන්සලේ තේවාරාල වෙලා ඉන්නේ ඈ. අනේ නිලමේ අපි හිතාපු පතාපු නැති දේවල් අපිට ඔක්කොම ලැබුණා. මං ආවේ ස්වර්ණ පරිමේනකට ආරංචියක් කියන්න. ඒත් මට මැනිකේ වලව්වෙන් පිටති මුණ ගැහෙන්න තිබුණා නම් ගොඩක් හොඳයි. හරි. ඒ පණිවිඩය මම කියන්නම්. එතකන් ඔබතුමා බණ මඩුවට වෙලා විවේක ගන්නකෝ. හරි. අසරුමාන්ට මම පණිවිඩයක් කැරියා දූල්ලෑ වලවට. මම මේ දූල්ලෑ වලවට යන්න ඉලයිස්තු උනේ. පින්තු අල්ලලා දුන්නේ අසරුමානේ කියලා ජමයිටින් දැනගෙන. මේ අවේලාවේ තනියම කොහෙත් යන්න හදන්න එපා. අයියන්ඩ හිතන්නේ මැක්ඩෝවල් මාව ආයමත් සැරයක් අත්අඩංගුවට ගනි කියලාද? අත්අඩංගුවට ගන්න එක නැහැ. ඝාතනය කරන්න ඉඩ තියෙනවා. මම පරණගම ආරච්චි වසම කරන එක ජමයිඩීන්ලට ඔච්චර බය වෙලා කරන්න බෑ අයියන්ඩි. තනියම යන්න එපා. මං හේවා එක්ක යන්න. කරවප්පු. අසුල්මාන්නත් එක්ක ගිහින් එනවා හොඳයි. මං ගෙහුම් එන්නම් අයියන්ඩි. හොඳයි.